හායි my darlings ඔයාලට කොහොමද? ඉතින් ඔන්න මට මම අරගෙන ආවේ අන්නාසි පුදින් එකක් හදාගන්න විදිය. ඉතින් අපිට මේකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක් ඕනි වෙනවා. ඉතින් මුලින්ම ෆ්‍රෙෂ් මිල්ක් ටික මේ වගේ උණු කරන්න පුළුවන් භාජනයකට එකතු කරගෙන ඒක හොඳින් උණු කරගන්නවා. ඒකටම මම සීනි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම ඔයාලට රස අනුව තව වැඩිපුර සීනි එකතු කරගන්නත් පුළුවන්. පැණි රස වැඩියෙන් කන්න කැමති නම් මම මේස හැඳි දෙකක් වගේ එකතු කරගත්තේ. ඊට පස්සේ මේක හොඳට මිලිලීටර් 500ක් අපි කිරි ගත්තානේ. ඒ මිලිලීටර් 500 මිලිලීටර් 250කට අඩු වෙනකන්, ඒ කියන්නේ අපි ගත්ත ප්‍රමාණයෙන් භාගයක් වෙනකන් අපි මේක උණු කරගන්න හිඳව ගන්න ඕන. ඊට පස්සේ ඒ වගේ මේ විදිහට හැඳි ගාමින් උණු කරගන්න භාගයක් වෙනකන්. දැන් මගේ මේ ෆ්‍රෙෂ් මිල්ක් ටික ඒ විදිහට භාගයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට මම ලිප ඕෆ් කළා. මේක නිවෙන්න තියනවා. ඊට පස්සේ නිවෙන්න තියලා ඉවර වෙලා මම මේකට අවශ්‍ය අනිත් අන්නාසි ටික කැරමල් කරගන්න හදන්නේ. දැන් මේක කැරමල් කරගන්න අන්නාසි මේ වගේ කෝප භාගයක් වගේ මේ වගේ චූටියට කෑලි වලට කපාගෙන අපි පෑන් එකකට දාගෙන ඒකටත් සීනි මේස හැඳි දෙකක් විතර එකතු කරගෙන ඊට පස්සේ වතුරත් චූට්ටක් සාමාන්‍යයෙන් වතුරත් කෝප කාලක් වගේ එකතු කරගෙන හොඳට මේක ලිප ඔන් කරගෙන හොඳට මේක රත් කරගන්නවා. එතකොට අපිට අර සීනි කැරමල් කරන විදියට ටිකක් වෙලා කැරමල් කරගන්නවා. මෙන්න මේ විදියට කවලම් කර කර මේ වගේ බුබුලු දාන්නකොට මේ විදියට කවලම් කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් ඝන වෙනවා. බ්‍රවුන් කලර් එකක් එනවා. ලයිට් බ්‍රවුන් කලර් එකක් එනකොට අපි මේක මෙන්න මේ විදියට හැන්දෙන් පොඩ්ඩක් උස්සලා චුට්ටක් අර මේ වැක්කිරෙන්න දෙන්න. එතකොට ඒක අපිට හිමීට උපු ගතියක් වගේ දැනෙනවා අතට. එතකොට අපි ලිප ඕෆ් කරගෙන මේක අපි පුඩින් එක හදාගන්න භාජනයට එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදියට ටිකක් ඝන වෙනකොට තමයි අපි එකතු කරගන්නේ. ඉතින් දැන් මම පුඩින් එක හදාගන්න භාජනය මේකට එකතු කරගත්තා. මේ විදියට සම්පූර්ණයෙන්ම මේ පුඩින් හදන භාජනයටම එකතු කරගන්න පුළුවන්. ඒත් මට ගත්ත ප්‍රමාණය මදි නිසා මේ විදියට එකතු කරගන්නවා. ඒත් කමක් නෑ. අර ලස්සනට උඩට පේනවා මෙහෙම එකතු කරගත්තත්. ඉතින් මේ විදියට මේක එකතු කරගෙන ඊට පස්සේ මේ අතරේ මම අර ෆ්‍රෙෂ් මිල්ක් ටික නිවෙන්න දුන්නානේ. ඒ නිවෙන්න දීපු ෆ්‍රෙෂ් මිල්ක් එකට මම බිත්තර දෙකක් එකතු කර ගන්නවා. මේ විදියට බිත්තර දෙක හොඳට නිවුනට පස්සේ එකතු කරගන්න. මේ විදියට එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයාලට විස්ක් එකකින් හරි ගෑරුප්පුවකින් හරි එක්ක බීටර් එකකින් හරි හොඳට මේක මේ මික්ස් කරගන්න. හොඳට මේ බිත්තරේ කවලම් වෙනකන් මිල්ක් එකත් එක්ක හොඳට මේක මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපිට කෑලි ගතියක් එහෙම අර බිත්තර කෑලි වගේ නැතිව හොඳට මිශ්‍ර වුණාට පස්සේ මේකට වැනිලා බිඳු දෙකක් තුනක් එකතු කරගන්න. සාමාන්‍යයෙන් තේ හැන්දක් වගේ කමක් නෑ එකතු කරගන්න. ඒක වැනිලා නැත්තම් ඔයාලට එනසල් ඇට කීපයක් චුට්ටක් එක ඇට කරලක ඇට කීපයක් තලලා එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදියට හොඳට මිශ්‍ර කරගෙන මම මේක අර අපි ඉස්සර වෙලා අන්නාසි ටික එකතු කරගෙන හදාගත්තු මේ පුඩින් හදන බෝල් එකට මේ ටික මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපි රයිස් කුකර් එකක හරි මේ වගේ පොඩි කුකර් එකක හරි වතුර තියලා මේ ස්ටීම් කරන එක උඩින් මේක තියලා විනාඩි 45ක් විතර ස්ටීම් කරගන්නවා. ඊට පස්සේ ස්ටීම් වුණාට පස්සේ ඔයා බලන්න චුට්ටක් ටූත් පික් එකකින් හරි රෙටු කෑල්ලකින් හරි මේකට චුට්ටක් ඇනලා බලන්න තැම්බිලාද කියලා. එතකොට අතේ ඇලෙන්නේ නැත්තම් මේක හොඳට තැම්බිලා. ඊට පස්සේ මේක මම ෆ්‍රිජ් එකේ පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියලා කූල් වුණාට පස්සේ මෙන්න මේ විදියට පිහියකින්
පොඩ්ඩක් වටේ මේව කරගෙන මේ කියන්නේ අර චුට්ටක් මේ වටේ කපා ගන්නවා. එහෙම කරගෙන ඊට පස්සේ මේක අනිත් පැත්තට හරවනවා. පිඟානක් තියලා ටක් ගාලා මෙන්න මේ විදියට අනිත් පැත්ත හරව ගන්නවා. ඉතින් මේ බලන්න හදපු අන්නාසි පුඩින් එක ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් හරිම රසයි මේක. මේක තව ටිකක් ඕනනම් කූල් කරලා ෆ්‍රිජ් එකේ තියලා කන්න පුළුවන්. කූල් කරලා කනකොට ගොඩක්ම මාරම රසයි ඇත්තටම. ඉතින් එහෙනම් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. ඒ වගේම ඉතින් මගේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් ඔයාලත් හදලා කාලම බලන්න රස කොහොමද කියලා. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. bye bye.